මේකේ ස්ට්‍රක්චර්ස් තියෙන්නේ හරි ස්ට්‍රක්චර්ස් තියෙනවා මේ රිකැප් පේපර් 2 එකේ ප්‍රශ්න 6ක් තියෙනවා. හරි? එතකොට මේක ගත්තාම ස්ට්‍රක්චර්ස් 6ක් තියෙනවා. මේ ඒ 6 තමයි දැන් කතා කරන්න යන්නේ. පැහැදිලිද? හරි? එතකොට මේක ඔයාලට ගොඩක් වැදගත්. පැහැදිලිද? හරි? වැදගත් කියන්නේ හේතුව නැත්තම් මේ අමතක වෙනවා මේ කරන දේවල් ඉබේම. පැහැදිලිද? හරි. මේ කියනවා ව්‍යුහගත රචනා ප්‍රශ්නය රූපයේ දැක්වෙන්නේ මිලිමීටර් කිහිපයක් තරම් ඝනකම ඇති එක්තරා වෘත්තාකාර ලෝහ තාඩුවක වෘත්තාකාර සිදුරක් කපා ඉවත් කර සාදාගත් ලෝහ කැබැල්ලකි. ඒතර මෙයාගේ තියෙන්නේ මෙන්න මේක මෙහෙම එකක් තියෙනවා. මෙයාගේ මේක කපලා අයින් කරලා තියෙන්නේ වොෂර් එකක් වගේ එකක්. හරි? පැහැදිලිද? එතකොට මේක ගත්තාම ඔහොම තියෙන්නේ. හරි? ඔය විදිහට තියෙනවා. පැහැදිලිද? එතකොට මේක ගත්තාම මෙයාගේ කියනවා මේ විස්කම්බේ සෙන්ටිමීටර් කිහිපයක් තරම් වේ. එතකොට මේකේ ආන දේ තමයි ඇයි හරිකෝ දැන් මේක කියනවා රූපයේ දැක්වෙන්නේ මිලිමීටර් කිහිපයක් තරම් ඝනකමක් ඇති ඒකාකාර වෘත්තාකාර ලෝහ තාඩුවක් හරිය කිව්වා මම තාඩුවේ ඝනකම බැලීම සඳහා සුදුසු විද්‍යාකාර උපකරණය කුමක්ද සාමාන්‍යයෙන් ඊටමත් තුනි තාඩුවක ඝනකම සාමාන්‍යයෙන් මේ පොඩි එකක් තියෙන්නේ මේ පොඩි එකක් තියෙන්නේ අහන්න හරි එතකොට වොෂර් එකේ ඝනකම වයින් මොකද්ද හොඳ ඒ කියන්නේ කුඩාම වෙනුව ලොකු එකක්. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඒවා කුඩාම වෙනුව ලොකු එකක් තියෙන කාගේද? මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයද වෙනි කැලිපරේද? මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මතක තියාගන්න. තහඩු වල ඝනකම ඊට පස්සේ මේ කම්බි වල ඝනකම ඒවායි පොඩි කම්බි වල විස්කම්බේ මේ වගේ දේවල් මයින් මොකෙන්ද? මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය වෙනි කැලිපරෙන් නෙමෙයි. පැහැදිලිද? හරි. එතකොට මේක ගන්න මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය තමයි පළවෙනි එකට උත්තරේ. සිදුරේ විස්කම්බේ මැනීමට වර්ණීය කැලිපරේ භාවිතා කරයි නම් සිදුරේ විස්කම්බේ මැනීමට වර්ණීය කැලිපරේ භාවිතා කරයි නම් ඒ සඳහා යෝග්‍ය වන්නේ එහි කුමන කොටසද වර්ණීය කැලිපරේ ඇතුලෙන් මයින් එකද සිදුරෙන් මයින් එළියෙන් මයින් එක දාලාද ඇතුලෙන් මයින් එක දාලා හරි එහෙනම් ඇතුළත අහනු අභ්‍යන්තර අහනු පැහැදිලිද ඇතුළත අහනු නැත්නම් අභ්‍යන්තර අහනු ඊට පස්සේ කියනවා සිදුරේ විස්කම්බේ සඳහා ලබාගත් මිනුම් තුනක් පාද රූපයේ දැක්වේ මේ දත්ත භාවිතයේ මධ්‍යන විස්කම්බේ එහෙනම් මධ්‍යන විස්කම්බේ ගද්දි මොකද කරන්නේ මේ ඔක්කොම ටික එකතු කරන්න ඕන එකතු කරලා තුනෙන් බෙදන්න ඕන එහෙනම් මෙතන තියෙනවා 14.8යි ධන 14.6 ධන 14.7 බෙදෙන ඔක්කොම කීයද 3න් එහෙනම් කීයද මෙතන 14 42යි 44.1යි බෙදෙනවා 3න් 1යි මෙතන කීයද 14ට 4යි මොනවාද මිලිමීටර් පැහැදිලිද
මේකත් එක්ක අමාරු කරන්න. හරි. ඊළඟට මේ කියනවා හරි මේකේ ගත්තට පස්සේ සිදුරේ විස්කම්බයේ ඩීද තාරුවේ පිටත විස්කම්බයේ ඩීද ලෙසගෙන තාරුවේ ඝනකම ආලෝක පරිමාව සඳහා ප්‍රකාශනය. එහෙනම් මේක ගත්තාම ලෝහ පරිමාව කියන්නේ මොකද්ද? පරිමාව කියන්නේ මෙයාගේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕන උසෙන්. එතකොට මේක ඇත්තටම ගත්තොත් මෙහෙම පෙවුනට මේක තියෙන්නේ ඇත්තටම 3D විදියට අන්දොත් මෙන්න මේ පොඩි වොෂර් කෑල්ලක් තියෙන්නේ. එතකොට මේකේ මැද නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? විශාල වෘත්තයෙන් කුඩා වෘත්තය අඩු කරලා ඒකේ ඝනකම වැඩි කරන්න ඕන. මේ ඒකේ ඝනකමෙන් වැඩි කරන්න ඕන. එතකොට තමයි එතන පරිමාව එන්නේ. දැන් ඉස්සෙල්ලාම අපිට ගන්න පුළුවන් මෙතන කුඩා වෘත්තයේ වර්ගඵලය. හරි කුඩා වෘත්තයේ වර්ගඵලය ගත්තොත් 5d වර්ගය බෙදීම 4යි. හරිද? හරි. කෙලිම d දාන්න තියෙන්නේ. ඊළඟට විශාල වෘත්තයේ වර්ගඵලය කියන්නේ 5 ලොකු d වර්ගය බෙදීම 4යි. තේරුණාද? එහෙනම් දැන් මෙතන වර්ගඵලය ගන්න පුළුවන් ඉදිරි කොටසේ මොකද්ද? විශාල එක 5d වර්ගය බෙදීම 4 ඍණ 5d වර්ගය බෙදීම 4යි. එහෙනම් මෙතනින් ගත්තොත් 4 එළියට ගත්තා. 5 එළියට ගත්තා. හරි? එහෙනම් මෙතනින් එනවා d වර්ගය ඍණ d වර්ගය. හරි? ඕක තමයි මෙයාගේ වර්ගඵලය. එහෙනම් දැන් කෙලින්ම ගන්න පුළුවන් මොකද්ද? පරිමාව සමානයි 5 බෙදීම 4 වාරයක් d වර්ගය ඍණ d වර්ගය වැඩි කිරීම කවුද? t. ඔච්චරයි. ඔක තමයි සූත්‍රය. මේක තාදුරට සුළු කරොත් මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන්. 5 බෙදීම 4 මෙතන වර්ග දෙක අන්තරයක් හින්දා d ධන d ගන්න පුළුවන්. d ඍණ d ගන්න පුළුවන් t. ඔයිට වැඩි ගන්න බෑ. ඔක තමයි අවසාන සූත්‍රය. පැහැදිලිද? හරි? ලියගන්න. Tagala. හරිද? මගන්නද බෝඩ් එක? ඊළඟට මේකෙන්ම තව කොටසක් තියෙන්නේ. මම එකත් කරලාම ඉන්නම්. තාම ලියන අදස්සන්න මේක. හරි අහන්නකෝ. දැන් මේකේ කියනවා ලෝහ තාඩුවේ ස්කන්ධය දීලා තියෙනවා m කියලා ඝනත්වය අහනවා. එහෙනම් අපි දන්නවා ඝනත්වය කියන්නේ මොකද්ද? m බෙදීම v. එහෙනම් ස්කන්ධය m v කියන්නේ කවුද? මෙන්න මෙයා. ඒ කියන්නේ 5 බෙදීම 4 වාරයක්
D ඍණ D ධන D වාරයක් D ඍණ D වැඩි කිරීම T කියන එක දාලා එයාගේ කවුද මේ ඝනත්වය හොයා ගන්න පුළුවන් D දාන්නත් පුළුවන් ඝනත්වයට නැත්නම් අපිට රෝ දාන්නත් පුළුවන් හරි ඔය දෙක එකක් දැම්මම හරි පැහැදිලිද හරි හරි එතකොට ඒක හරි ආ ඉතින් මේක යනටම ගන්න දෙයක් නැහැ නේ මේකද ඔව් මේක තිබ්බත් හරි ඒක හරි මොකද මේක කියලා ඔව් ඒක දැම්මත් හරි හරි ඒක ගන්නවන්නේ